ඩොලර් 30කට ආසන්න ප්‍රමාණයක ලාභයක් හැම ගල්ලඟුරු ටොන්නයකින්ම ලැබෙනවා. මේ වෙන විට ඔහු උපයාගෙන තියෙන ප්‍රමාණය කෝටි 450ක්. මේ සල්ලි කොහෙද ගියේ? ඒවා කොතෙන්ටද යන්නේ? ඒවා අනාගතයේ කොළපාට ක්‍රෙඩිට් කාඩ් හැටියට ගම් වලට බෙදෙයිද? මේක දිහා ඔබ සියලු දෙනාම ඇස් යොමාගෙන බලා ඉන්න කියලා අපි කියනවා. අපි මේක හොයනවා. මේක ගැලවෙන්න දෙන්නේ නැහැ. මේ උගණ්ඩ සල්ලි වගේ කතාවක් නෙවෙයි. අපි දන්නවා මේ සල්ලි කොහෙන්ද ගන්දෙනු කරන්නේ. කවුද ඒක පිළිබඳ ඉන්න මූලිකයෝ කියලා. ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන් ඉස්සරහට කරුණු දක්වනවා. ඉන්දියාවේ දේශපාලන පක්ෂවලට පගාව දීපු දිල්ලියේ කසිප්පු සුල්තාන් කෙනෙකුට මේක ලබා දීලා දැන් කතා කරනවා තාම වැදගත් සමාගමක් මේක කරගෙන යනවා. මම කැමතියි ඔබතුමාලගේ අවධානය යොමු කරන්න මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතුවලා ආවට පස්සේ මේ පිළිබඳව අද දක්වාම අපේ ජනාධිපතිවරයා කරන ප්‍රකාශ පිළිබඳව එතුමා ප්‍රකාශ කරනවා එතුමා මේ ප්‍රශ්නය හැදෑරුවලු හැදෑරුවාට පස්සේ එතුමාට පෙනී ගියාලු ප්‍රසම්පාදනයේ කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. ඒ වගේම ඒ අයගේ ප්‍රචාරක යන්ත්‍රය කියනවා ලෝකයේ පිළිගත් සමාගමක් තමයිලු මේ ගල්ලඟුරු අපේ රටට සපයන්නේ. එතුමාට අපි කියන්න ඕනේ මේ ගල්ලඟුරු වංචාව කුමාර ජයකොඩිගේ විතරක් වංචාවක් නෙවෙයි. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලංකා ගල්ලඟුරු සමාගමේ සභාපතිගේ ප්‍රශ්නයක් නෙවෙයි. වංචනිකයෙක් බව දැන රුපියල් ලක්ෂ 88ක වංචාවකට වරදකරුවෙක් වෙච්ච කෙනෙක්ට රුපියල් ලක්ෂ කෝටි එකහමාරක් ට්‍රිලියන එකහමාරක තෙල් ගල්ලඟුරු ගෙන්නන ප්‍රසම්පාදන ක්‍රියාවලිය බාර දීමෙන්ම අනුර කුමාර දිසානායක අද මේ වංචාවේ හවුල්කරුවෙක් වෙලා තියෙන මිත්‍රෝ. එතුමා වග උත්තරකරුවෙක්. ඒ වගේම අපි තමයි පැමිණිලිකරුවෝ. දැන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර තේරීම්කාරක සභාවට මේක පිළිබඳ විනිශ්චය කරන මහජන උපයෝගිතා කොමිසම වාර්තාවක් දීලා තියෙනවා. ඒ වාර්තාවේ කරුණු 4ක් අපට අවධාරණය කරලා තියෙනවා. අපි කියන්න කැමති අනුර කුමාර දිසානායක මහත්තයාට ඔබතුමා පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් 21කට කලින් කියපු දේවල් බොහොමයක් අද ඔබතුමාට පාරාවලල්ලක් වෙලා තියෙනවා. දැන් ඔබතුමාට තියෙන ලොකුම විපක්ෂය ඒ තමන් ප්‍රකාශ කරපු ඒවා 2024 සැප්තැම්බර් 21කට කලින් ඒවට තමයි අද ඔහුට උත්තර දෙන්න වෙලා තියෙන්නේ. මම ඔබතුමාලට කියනවා පාර්ලිමේන්තුවට මහජන උපයෝගිතා කොමිසම ගෙනාපු වාර්තාව මේක. මොකද්ද අපේ හාමුදුරනේ මේ වාර්තාවේ තියෙන්නේ? මේ වාර්තාවේ කරුණු 4ක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේ ගල්ලඟුරු බලශක්තියෙන් හීන බලශක්තියෙන් බාල රසායනික තත්ත්වයෙන් බාල මේ ගල්ලඟුරු ගෙනීම නිසා ලක්විජය බලාකාරයේ යන්ත්‍රෝපකරණ වලට හානියක් වුණාද එහෙම නැත්නම් ඒකේ ක්‍රියාකාරීත්වයට ප්‍රශ්නයක් වුණාද කියලා හොයලා බලන්න. දෙවනුව මේ නිසා රටට ලංකා විදුලි බල මණ්ඩලයට එවකට පැවතිච්ච ඒ විදුලි බල මණ්ඩලය අද විසිරෝලා ඉවරයි. ඒ විදුලි බල මණ්ඩලයට සිදුවෙච්ච ඍජු මූල්‍ය පාඩුව කොච්චරද කියන්නේ. ඒ වගේම මේ නිසා පරිසරයට සිදුවෙච්ච හානිය කොච්චරද කියන්නේ. ඒ වගේම බල කප්පාදුවක් අනාගතයේ වෙනවා නම් ඒ අනතුරුදායක තත්ත්වය මොකක්ද කියන මෙන්න මේ කරුණු 4 තමයි හොයලා තියෙන්නේ. පළවෙනි කාරණේ ගත්තොත් ඊටාම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. අපි දැක්ක අර කෝප් එකේ සභාපති දොස්තර මහත්තයා ගිහිල්ලා ඔක පැත්ත පළාත කිට්ටු වෙන්න බෑ. සෙන්ටිග්‍රේඩ් අංශක 1500ක උණුසුම වටෙන් බලලා ඇවිල්ලා කොහොම යන්ත්‍රයට මොකුත් ප්‍රශ්නයක් නැහැ. හරි. නමුත් ලංකා විදුලි බල මණ්ඩලයේ ලොග් සටහන් වල ඒ වගේම අනාගතයේ මේ යන්ත්‍රය කවදා හරි නඩත්තු කටයුතු වලට වහන්න වෙයි. මේ තත්ත්වයත් එක්ක අන්න එදාට එළි වෙයි යන්ත්‍රයට වෙච්ච හානි යන්ත්‍රයට හානි වෙන ආකාරය පිළිබඳව ඉතාම පැහැදිලි විස්තරයක් මේ මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාවේ තියෙනවා. ඒක තමයි විනිශ්චය මණ්ඩලය. දෙක මූල්‍ය පාඩුව ගැන ඍජු මූල්‍ය පාඩුව තමයි හැම නැවකින්ම කෝටි 90 ගානේ මේකෙන් ඍජු මූල්‍ය පාඩුවක් වෙලා තියෙනවා. මේ වගේ සිද්ධියක් වුණාම ගල්ලඟුරු පිට නැව් දෙකක් මේ විදිහේ බාල තත්ත්වෙන් තිබුණාම අනිවාර්යයෙන්ම මේ කිවිසුමට අනුව ඒ සමාගමේ ගල්ලඟුරු මිලදී ගැනීම නතර කරන්න ඕනේ. පිට නැව් දෙකක් ආවම
නැව් 13ක් ඇවිල්ලා තාම අනුර කුමාර දිසානායකට ඒක කරගන්න බැරි වෙලා. ඒකෙන් පේන්නේ මේ පාඩුවේ ඍජු වග උත්තරකරු ජනාධිපති අනුර කුමාර දිසානායක මිසක් වෙන අය නෙවෙයි මිත්‍රෝ. අරයට මට කතා කරලා වැඩක්. කෝටි 90 ගන්න. ඊළඟට මොකද වෙන්නේ ඊළඟ ප්‍රශ්න? ඊළඟ ප්‍රශ්නේ මෙතන සාකච්ඡා කළා අපේ සංඝ මහත්තයා. මොකද්ද ප්‍රශ්නේ? මේකෙන් අඩු වෙන විදුලි බලය සපයන්න ගල්ලඟුරු වෙනුවට ඩීසල් සහ වෙනත් ඉන්ධන පාවිච්චි කරන්න. දැන් මේක නියෝජ්‍ය ඇමති මේගොල්ලෝ මුලින් කිව්වා රටේ ඩීසල් පාවිච්චිය වැඩි වෙලා. ඒකයි මේ පෝලිං වලට ප්‍රශ්නේ කියන්නේ. අපි පෙන්වලා දුන්නාම ඩීසල් පාවිච්චිය වැඩි වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ ගල්ලඟුරු ප්‍රශ්නය නිසා බලාගාර දුව ගන්න ඒ අඩුපාඩුව පියවන්නයි කියලා අන්න නියෝජ්‍ය ඇමති කෙනෙක් ඇවිල්ලා කියනවා ටොන් 100 යන්නේ. ඉස්සර මතකද අනුර කුමාර දිසානායක මහත්තයා කතා කරනකොට නේද? ලක්ෂ 700 වාහනවල පස්ස තියන් යන කතාව කිව්වේ නේ. හරි? ටොන් 100යි කියන්නේ මිට්ටෝර්නි ටොන් 100 අපි පිළිගත්තොත් ලීටර් වලින් කිව්වොත් ලීටර් 1,30,000ක්. ලීටර් 1,30,000ක් නාස්ති වෙනවා කියලා කියනවා කවුද? නියෝජ්‍ය ඇමති ප්‍රවාහන. ඇත්ත කතාව නම් මේක ලීටර් 6 ලක්ෂ ඉඳන් 8,50,000 ගානේ දවසකට නාස්ති කරනවා දවසකට අනුර කුමාර දිසානායක. ඒ නිසා තමයි ඉස්කෝල බස් එකට ඩීසල් නැත්තේ. ඒ නිසා තමයි ලොරියට භාණ්ඩ ටික ගේන්න බැරි. නුවරඑළියෙන් තඹුත් එකමින් එළවලු ටික ගේන්න බැරි. මහනුවර අද ගම්බිරිස් ටික විකුණ ගන්න බෑ. ඒ වගේම තක්කලි ටික විකුණ ගන්න බෑ බදුල්ලේ. ඒ වගේම අනුරාධපුරයේ එළවලු ටික ගේන්න බෑ. ගොවි ආසරණයි. මෙහි ගිනි ගණන් බඩු. ඒ සියල්ලටම වග කියන්න ඕනේ මේ ජනාධිපති කියන එක විතරක් මතක තියාගන්න සහෝදර සහෝදරීන්. වෙන කයට මේක දොස් කියලා වැඩක් නැහැ. ඊළඟට මේක ඇති වෙන ඊළඟ ප්‍රශ්න මොකක්ද? පරිසර ප්‍රශ්න. මතකයි ජනාධිපති වර්ගයේ එතුමා කිව්වා. විද්වතුන් පිරිසක් එහෙම අරන් ඇවිල්ලා. ආචාර්ය ගෝමික කියලා මහත්තයෙක් ආව ඇමරිකාවේ. කිව්වේ කොහමද? 2025 පෙබරවාරි වෙනකොට රටේ ගොවි ජනතාවට පොස්පේඩ් පොහොර දෙනවා වනේ. නෑමතුවා පොස්පේඩ් පොහොර දෙනවා කිව්වා. දැන් හදලා ගෝමිකගේ පොස්පේඩ් ඇවිල්ලා හොයාගන්නත් නැහැ මිනිහා. හරි? ඊට පස්සේ කිව්වා යාපනයේ පැත්තේ ගිහිල්ලා පරන්තන් වල සල්ෆියුරික් ඇසිඩ් හදනවා. මතකද? රසායන විද්‍යාව හුඟක් අයිතනවා මෙයා භෞතික විද්‍යාව උපාධිධාරියෙක් කරේ මේ කියලා. අනේ සල්ෆියුරික් ඇසිඩ් එහෙම හදන්න බෑ. හැබැයි දැන් අනුර කුමාර හදලා තියෙනවා සල්ෆියුරික් ඇසිඩ්. මේ වාර්තාවට අනුව මිත්‍රවරුනි මේ අයගේ මේ වාර්තාවට අනුව මේ තමයි ඒ වාර්තාවේ පරිසර ව්‍යසනය. මේ පරිසර ව්‍යසනයට අනුව දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයෙන් සල්ප පිට වෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ් පිට වෙනවා. අනුර කුමාර දිසානායක පරන්තන් වල කොහොම වෙතත් අහසේ හදලා තියෙනවා සල්ෆියුරික් ඇසිඩ්. අහසේ හදලා තියෙනවා නයිට්‍රික් ඇසිඩ්. ඊළඟ වැස්සත් එක්ක ඇසිඩ් වැසි මේ රටට ගෙනල්ලා තියෙනවා මේ මිනිහා. මිටෝර්නි අපේ භවභෝග වලට හානි වෙන්නේ. අපේ අනිකුත් දේවල් වලට හානි වෙන්න සාගරයට හානි වෙන්න. ඒ වගේම මේකේ තියෙන ශුද්‍රාංශු පාටිකියුලේට් මැටර්ස් ප්‍රමාණය ඉතා අධිකයි. කොළඹ නගරයේ අපේ මනෝ ගණේෂන් මහත්තයාට පුළුවන් ගෙදර උඩ තට්ටුවට ගිහිල්ලා උදේ 6ට බලන්න. කොළඹ නගරයේ උදේ මේ විදියට දූවිලි වලාවක් තියෙනවා. ඒ දූවිලි වලාව ඇවිල්ලා තියෙන්නේ මේ පුත්තලම ගල්ලඟුරු බලාගාරේ. මතක තියාගන්න. ඒක නිසා මේ රටේ අපේ දරුවන්ගේ ශ්වසන රෝග වැඩි කරන්න, මේ රටේ අපේ ගොවි ජනතාවගේ ගොවිතැන විනාශ කරන්න, දීවරයාගේ මහමුද විනාශ කරන්න එක්ස්ප්‍රස් පර්ල් නලටත් වඩා විශාල රසායනික විනාශයක් දැන් අද සිදු කරගෙන යනවා අනුර කුමාර දිසානායක. මතක තියාගන්න. ඊළඟට මේ වාර්තාවේ වැදගත්ම දේ මේ වාර්තාවේ තියෙන වැදගත්ම දේ තමයි මිත්‍රෝර්ණි නැව් 25ක් ගේන්න පොරොන්දු වෙච්ච අය. හරිද? ගේන්න යන්නේ නැව් 19යි අපේ හාමුදුරුවෝ. ගේන්න යන්නේ නැව් 19යි. මේක පිට තියනවා කියලා තියෙනවා මෙන්න මෙහෙම අප්‍රේල් 20න් පස්සේ වාරකන් එනවා නැව් ගේන්න බෑ. හැබැයි Tamange ගජ මිතුරට කාටල් ගැන කිව්වා අපේ මනෝ ගණේෂන් මහත්මයා. මෙයාගේ ඉන්නවා ගජ මිතුරෙක් ඔක්කොම ටෙන්ඩර් යන්නේ එතෙන්ට. සුලම් බලය ගත්තත් යන්නේ එතෙන්ට, සූර්ය බලය ගත්තත් යන්නේ එතෙන්ට. දැන් ගල්ලගුරු බිස්නස් එකත් බාර දීලා එතෙන්ට. හරි? ඒගොල්ලන්ට බාර දීලා තියෙනවා අප්‍රේල් 20න් පස්සේ ගේන්න. දැන් නැව් 19යි යන්නේ ට්‍රයිඩන්ට් එකේ. මොකක්ද මේකෙන් කියනවා අප්‍රේල් 20ට කලින් නැව් 25 වෙනුවට 20 ආවොත්
අගෝස්තු 27 ලයිට් කැපෙනවා කියලා. බැරි වෙලාවකට නැව් 22ක් ආවොත් සැප්තැම්බර් 11 ලයිට් කැපෙනවා කියලා. නැව් 25ම ආවත් ඔක්තෝබර් 2 වෙනිදා ලයිට් කැපෙනවා කියලා. හරිද? එහෙනම් මොකද තත්ත්වය? මේ බාල ගල්ලඟුරු නිසා විදුලි කප්පාදුවක් වෙනවා. දැන් මේ දවස්වල ඒකට කතාව හදාගෙන. මොකද කතාව? ඉරේලිය හරි රස්නේ නේද? කතාව හදාගෙන යනවා මේ රස්නේ වැඩි හින්දා තමයි මේ ඉස්සරහට විදුලි අර්බුදේ එන්නේ කියලා. මිටෝර්නි. දැන් කතාව හදාගෙන යනවා. ඒකත් මම පෙන්නන්නම් මේගොල්ලන්ගේ කෙරුවාව. ජලාශ කොහොමද පිරුණේ කියලා ඔබතුමාලා සියලු දෙනාම දන්නවා. ජලාශ පිරිච්ච හැටි. හරි? මෙන්න ජලාශවල තත්ත්වය. මේ රතු පාටට තියෙන්නේ මේ 2026 වර්ෂයේ ජලාශ ටික හිස් කරගෙන යනවා අනුර කුමාර. මේ විදියට ගියාම අද කොත්මලේ ජලාශය ඉතාම අඩු මට්ටමකට පත් වෙලා දෙනවා. කොත්මලේ ජලාශයෙන් තමයි විදුලි බල පද්ධතිය පාලනය කරන්නේ. ඒක නිසා මතක තියාගන්න හොඳට ජලාශ පිරලා තිබිච්ච එකේ මේ විදිහම ප්‍රශ්නයක් 22 ක් තිබුණා උෂ්ණාධික ප්‍රශ්නයක්. මේ විදිහම ප්‍රශ්නයක් 23 ක් තිබුණා. හැබැයි ලයිට් කැපුන්නේ. නිසා මතක තියාගන්න මේක මේ අනුර කුමාරමටම ආපු නියඟයක් නෙවෙයි. මේක මේ රටේ සාමාන්‍ය තත්ත්වයක්. කවුරුත් දන්නවා සිංහල අවුරුද්ද එන්නේ ඉරමුදුන් වුණාම ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම අසාමාන්‍ය තත්ත්වකුත් තියෙනවා. ඒකත් අපි කියන්න ඕනේ. එල්නිනෝ තත්ත්වයක් ඇති වෙමින් යනවා. ඒක අනාගතයට බලපාන්න පුළුවන්. හැබැයි වතුර ටික හින්දගෙන යනවා. හරිද? වතුර ටික හින්දගෙන යනවා. කා වෙනුවෙන්ද? ඩීසල් මාෆියාව, ඒ වගේම ගල්ලඟුරු මාෆියාව වෙනුවෙන්. මිටෝරි ඊළඟට මොහු කියනවා, මොහුගේ කණ්ඩායම කියනවා මේක ඊටාම ප්‍රචලිත සමාගමක්. හරිම ඉහළ ගණයේ සමාගමක්. අපේ සංඝ මහත්තයා කිව්වා අපේ මනෝ ගණේශන් මහත්තයා දන්නවා මේ සමාගම පැටිගිරිය කිව්වොත් මේ සමාගමේ ප්‍රධානියෙක් වෙන සරත් රෙඩ්ඩි 2021-22 කාලේ දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීම පිළිබඳ ප්‍රශ්නයකට වරදකරුවෙක් වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔහුට චෝදනාවක් තියෙනවා ඔය ඉන්දියාවේ තියෙනවා දේශපාලන පක්ෂවලට අපේ හාමුදුරනේ සල්ලි දෙන ක්‍රමයක් ව්‍යාපාරිකයන් ඉලෙක්ටරල් බොන්ඩ් කියන. ඉලෙක්ටරල් බොන්ඩ් එකක් අරන් තියෙනවා ඉන්දියන් රුපියල් කෝටි 5ක පක්ෂවලට සල්ලි දෙන්න. අන්නේ විදිහේ තක්කඩියෙක් සමාගමකින් තමයි මේ ගල්ලඟුරු අරන් ඇවිල්ලා තියෙන්නේ. මිටෝර්නි එහෙනම් අපිට දැන් අහන්න තියෙන ප්‍රශ්නේ ලංකාවේ කොයි පක්ෂද රෙඩ්ඩි මහත්තයා අරන් තියෙන්නේ ඉලෙක්ටරල් බොන්ඩ් කියලා. මොකද මේකෙන් ඔහුට අතිශය විශාල ලාභයක් ලැබිලා තියෙනවා. අතිශය විශාල ලාභයක්. අද කියනවා 180යි ගෙව්වේ කියලා මතක තියාගන්න. 6150 5900 ගල්ලඟුරු වෙනුවට 5500 5600 ගල්ලඟුරු ගේනවා නම් ඩොලර් 30කට ආසන්න ප්‍රමාණයක ලාභයක් හැම ගල්ලඟුරු ටොන් එකකින්ම ලැබෙනවා. මේ වෙනකොට ඔහු උපයගෙන තියෙන ප්‍රමාණය කෝටි 450ක්. මේ සල්ලි කොහෙද ගියේ? ඒවා කොතෙන්ටද යන්නේ? ඒවා අනාගතයේ කොළපාට ක්‍රෙඩිට් කාඩ් හැටියට ගම් වලට බෙදෙයිද? මේක දිහා ඔබ සියලු දෙනාම ඇස්යොමාගෙන බලා ඉන්න කියලා අපි කියනවා. අපි මේක හොයනවා. මේක ගැලවෙන්න දෙන්නේ නැහැ. මේ උගන්ඩ සල්ලි වගේ කතාවක් නෙවෙයි. අපි දන්නවා මේ සල්ලි කොහෙන්ද ගන්න කරන්නේ. කවුද ඒක පිළිබඳ ඉන්න මූලිකයෝ කියලා. ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට කරුණු දක්වනවා. ඉන්දියාවේ දේශපාලන පක්ෂවලට පගාව දීපු දිල්ලියේ කසිප්පු සුල්තාන් කෙනෙකුට මේක ලබා දීලා දැන් කතා කරනවා තාම වැදගත් සමාගමක් මේක කරගෙන යනවා. ඒකයි. ඒ වගේම කියනවා ඔය කොහොමද? අල්ලංගුරු බාලයි. හැබැයි අපි වගේ කියන්නේ ආණ්ඩුව. වා කියන්න ඕනේ කවුද? ඇමති වගේ කියන්න ඕනේ. සමාගම වගේ කියන්නේ. දැන් සමාගමට අරන් තියෙන පියවර මොනවද මන් මිත්‍රවරු? කිසිම පියවරක් නැහැ. ගල්ලංගුරු නැව් දෙකක් බාලා නම් එවලම ටර්මිනේට් කරන්න. දැන් මේගොල්ලෝ කියනවා අර කිව්වා වගේ එහෙම ටර්මිනේට් කරන්න බෑ නතර කරන්න බෑ ප්‍රශ්නයක් ඇති වෙයි. හැබැයි මතක තියාගන්න මේ ආණ්ඩුවම මේ ගල්ලඟුරු ටෙන්ඩරය පමා කරපු වෙලාවේ මාර්තු මාසේ මොකද කළේ? වැඩිපුර නැව් 5ක් දුන්නා පරණ සමාගම. ඒ පරණ සමාගම කියන්නේ මොකද්ද කිව්වේ? ඒක කුමාරවරුන්ගේ රාජපක්ෂ මහත්තයලගේ ඒ පවුල සමාගමක් කියලා කිව්වා. ඒ සමාගමට වැඩිපුර නැව් 5ක් දුන්නා. ඒ ඩීල් එකක් කතා කළා රුසියාවේ ගිහින්. ඒක හරි ගියේ නෑ. ආපු හැටියෙම ඒ නැව් 5 කැන්සල් කරා. එදා 2025 දී නැව් කැන්සල් කරන්න පුළුවන් නම් ඇයි අද බැරි? කවුද ඒ කැන්සල් කරේ? මේ ඇමති. මේක අනවබෝධයෙන් වෙච්ච දෙයක්ද? නෑ. ඒක නිසා මිත්‍රෝනි මේ කැන්සල් කරන්න බෑ කියන කතාව බොරුවක්. ඊළඟට ගල්ලඟුරු ටෙන්ඩර් විධිමත් කළා අපි 2015 දී.
ඒ අනුව රෙජිස්ටර්ඩ් සප්ලයර්ස්ලා ඉන්නවා. ඕනම වෙලාවක දැනුම් දුන්නාට පස්සේ ගල් අඟුරු ගේන්න පුළුවන්. දැන් ඒ අනුව තමයි අලුත් ගල් අඟුරු ටෙන්ඩර් එකක් දීලා ඔය ගෙන්නන්නේ. පාන් ගන්නවා වගේ බෑගුවට ඔය දැන් ගෙන්නන්නේ. ඔය දැන් ගෙන්නන්නේ. තමන්ගේ ගජබිතුරෝ ලවා ඔය දැන් ගෙන්නන්නේ අපූර්වට. පාන් ගන්නවටත් වඩා ලේසියෙන් ඔය ගෙන්නන්නේ. ඒක නිසා මිත්‍රෝර්ණි මේ කතාවලට ඔය අහිංසක මාලිමාවේ මිනිස්සු රැවටුනාට ඔබ තමුන්නාන්සලා රැවටෙන්න එපා. මතක තියාගන්න මේක අපේ බල ශක්තියට අපේ බඩට අපේ ජනතාවට ගහපු මරු පහරක්. ඒ වගේම විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමතුමා කියන කතාවක්. මොකද ප්‍රශ්නයක් තියෙනවනම් CID නේද? පාර්ලිමේන්තුවේ විතරම කියන්නේ ප්‍රශ්නයක් තියෙනවනම් මොකද දූෂණ මර්ධ මේ අපේ ඒ කොමිසමට වාර්තා කරා. ඒගොල්ලෝ ස්වාධීනයි ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. එතුමා අර මොකද්ද පාර්ලිමේන්තුවේ එතුමාගේ ආචාර්ය පදවිය නැති වුණා කියලා පැමිණිල්ලක් කළා තාම දන්නේ නැහැ නේද? මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරික මේ ගොඩනැගිල්ලක් බලෙන් අල්ලගත්තයි කියලා වසන්ත සමසිංහ මහත්තයා ඇතුළු 3 දෙනෙකුට තියෙනවා මහින්ද ජයසිංහ මහත්තයාට විරුද්ධ චෝදනාවක්. අවුරුදු එකහමාරක් නේද ඔලවත මන්ත්‍රීතුමා අවුරුදු එකහමාරක් තාම අපේ අධිකරණ ඇමතුමාගේ නීතිපති දෙපාර්තමේන්තුව උත්තර බැඳලා නැහැ උසාවියේ. එහෙව්වගේ අපිට කියනවා නීතිපති දෙපාර්තමේන්තුව දිලා හරි ස්වාධීනයි හරිම ස්වාධීනයි කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම එතුමාට මතක් කරන්න ඕනේ අර කන්ටේනර් 323 ප්‍රශ්නේ ආපු වෙලාව ඒක යට ගහන්න කරපු දේ මොකක්ද? රහස් පොලිසියට පැවරුවා. කවද්ද ඒක උනේ? 2025 පෙබරවාරි මාසේ. මේ කවද්ද? 2026 මාර්තු. මාස 14ක් ගිහිල්ලා තාම CID කන්ටේනර් හොයන. දෙකක් මතු වුණා මිද්දෙනියෙන් අනිත් 321කට වෙච්ච දෙයක් නෑ. එහෙව් CIDට කියනවා අපිට රවින්ද්‍ර පැමිණිලි කරන්න. මේක තමයි මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය. නිසා මතක තියාගන්න ඔය CID මහත්තුරු අර කවුද කිව්වාගේ මේ අපිටත් එන්න කියනවා ආණ්ඩු පෙරලන කුමන්ත්‍රණ කරනවා කියනවා අරවා කියනවා මේ වගේ මම මේ මහත්තුරුන්ට එකක් කියන්න ඕනේ. ඇත්ත කියන්න අපි බිය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු පෙරලන එක ආණ්ඩු හදන එක සෑම දේශපාලන පක්ෂයකම වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්නයි අපි ආවේ කියන එක විතරක් අපි උන්ට මතක් කරනවා. ඒ වගේම ඌවට බය වෙන જાතිය නෙවෙයි අපි කියන එකත් උන්නාලට අපි මතක් කරන්න ඕනේ මිත්‍රෝ. ඊළඟට තෙල් අර්බුදය. දැන් තෙල් අර්බුදය ගැන මොකද කියන්නේ? ගල්ෆ් කලාපයේ යුද්ධය. මේ යුද්ධ නිසා තමයි මේක කරන්න බැරි. 76 අවුරුද්දක් හිටපු මිනිස්සු හුණ්ඩු හදලා තියෙන්නේ තෙල් ගබඩා කරන්න පහසුකම නැහැ. ගෑස් ගබඩා කරන්න පහසුකම නැහැ. ඔකනේ අපේ ජනාධිපතිතුමා කියන්නේ. ඔකනේ මේ බිවල් රත්නායක මහත්තයා කියන්නේ. මිත්‍රෝර්ණි මේ රටේ තෙල් ගබඩා සංකීර්ණ ප්‍රධාන ගබඩා සංකීර්ණ තුනක් තියෙනවා. උතුරාජවැල තියෙනවා, කොළොන්නාවේ තියෙනවා, තිරිකුණාමලේ තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ගබඩා සංකීර්ණ තියෙනවා අනුරාධපුරයේ කුරුණෑගල, තාවක මේ යාපනයේ, ඒ වගේම හපුතලේ මාතර මේ වගේ තැන්වල තියෙනවා. ඊට අමතරව මේ සියලුම ෂෙඩ් වල අඩුම ගානේ දවස් 3ක් අපිට තෙල් ගබඩා කරන්න ඕනේ. මේ සියලු අයගේ ධාරිතාව අරගත්තට පස්සේ දවස් 65කට තෙල් ගබඩා කරන්න පුළුවන් මේ රටේ. හුණ්ඩුවක් නෙමෙයි මේ රට. අපේ හාමුදුරුවෝ. ඊළඟට මේක වැදගත්ම දේ මොකක්ද? මේ යුද්ධයේ එන බව සක්සු දක්ෂේ පැහැදිලි වුණා ජනවාරි මාසේ. මට මතකයි ඔය පෙබරවාරි 28 ඔය ප්‍රහාරය දීපු වෙලාවේ මමත් දැනන් හිටියේ නෑ. මම ගියා ආනන්ද විද්‍යාලය ගාවට. එතන තියෙන ෂෙඩ් එකේ ලොකු පොලිම. මම ගාව මොටර් සයිකල් මහත්තයා අයි මහත්තයා පොලිමේ ඉන්නේ. හෙට ගණන් වැඩි වෙනවනේ. නෑ නෑ අයි සර් දන්නේ නැද්ද? අරේ ඉරානයට ගහලා ඇමරිකාවට. අන්නේ ත්‍රී වීල් එකේ යන මිනිහා මෝටර් සයිකලේ යන මිනිහා දන්නවා ඉරානයට ගැහුවම මෙතන තෙල් අර්බුදයක් එනවා ටැංකිය පුල් කරගන්න ඕන කියලා. හැබැයි මේ හුණ්ඩු මොලයක් තියෙන ජනාධිපති දන්නේ රටේ ටැංකිය පුල් කරගන්න ඕන කියලා යුද්ධ එනකොට. ඒක තමයි අද අපිට මුන් දෙලා තියෙන ප්‍රශ්න. එහෙම වුණා නම් මැයි මාසේ වෙනකන් අපිට මේක අරගෙන යන්න තිබුණා මිත්‍රෝ. ඒක තමයි උට කියන්න තියෙන්නේ. ඊළඟට මිල වැඩිවීම ගැන අපේ කලුතර අපේ සෞඛ්‍ය ඇමතුමා කියන්නේ දැන් පාඩුයි. ලෝක වෙළඳ පොලේ මෙච්චරයි. රුපියල් 100ක් පාඩුයි. මේ 398ට දීලත් බෑ. 382කට ඩීසල් දීලත් බෑ. තව වැඩි කරන්න ඕනේ. අපි පෙන්නලා දුන්නා මාර්තු 18 තමයි සිපෙට්කෝ එක ගෙනල්ලා තියෙන්නේ වික්ටෝරිය ටෙන්ඩරේ. ඊට කලින් ඔය විකුණන ඔක්කොම තෙල් මොනවද? පරණ තෙල්. ඒ වයින් අසීමාන්තික ලාභයක් මේගොල්ලෝ ලබනවා කියලා අපි පෙන්නලා දුන්නා. පෙන්නලා දුන්නාම දැන් සභාපතිතුමා කියනවා ඇත්ත මේ පරිභෝජනය අඩු කරන්නලු ඒක ගඩා වැඩි කරේ පරිභෝජනය අඩු කරනවා.
එමනම් මහත්තයෝ ඕගොල්ලෝ හරි යුක්තිසහගත මිනිස්සු නම් ඔය ටික දාන්න වෙනම අරමුදලකට දාලා මේ යුද්ධ ඉවර වෙලා සාමකාමී වෙච්ච දවසක ඒ සල්ලි ටික ආපහු දෙන්න අපේ ජනතාවට මෝටරසයිකලයට ත්‍රිවිල් එක දෙන්න. ඇයි මේකේ අරමුණ මොකද්ද? ගල් ලඟුරු වංචාවේ ඒ වැඩියෙන් වැය වෙච්ච ඩීසල් වල වියදම පියවගන්න එක. අනාගතයේ මේගොල්ලන්ගේ පක්ෂයාන්ත්‍රණය ඉදිරියට ගෙනියන්න හයිලක්ස් 1750ක් ගේන්න යනවා. අන්න ඒකට යනවා කෝටි 4000. ඒ කෝටි 4000 පියව ගන්න යන්නේ ඔබේ ඩීසල් බිලෙන්, ඔබේ පෙට්‍රල් බිලෙන් මිත්‍රෝනි. අන්න ඒක මතක තියාගන්න. මම අභියෝගයක් කරනවා අර කිව්වා වගේ ආදර්ශය දෙන්න. දැන් පිලිපීන ජනාධිපතිතුමා බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා මාකෝස් ජනාධිපති. වැඩට ගියා බස් එකේ. අනික් අය පුළුවන් නම් හෙලිකොප්ටරෙන් බහින්න. පුළුවන් නම් මේ බැක් එකෙන් බහින්න. පුළුවන් නම් BMW එකෙන් බහින්න. V8 එකෙන් බහින්න. පක්ෂයට ගන්න යන වාහන ටික අයින් කරන්න. බස් එකේ යන්න කියන්න, කෝච්චියේ යන්න කියන්න, ඒ විදිහට කරන්න කියන්න. අන්න එතකොට අපි ඔය කතා පිළිගන්න. එහෙම නැතුව අපේ ජනතාවට මේ බිල වැඩි කර කර ඔබට මේ නාටකම නටන්න කිසි අයිතියක් නැහැ. ඔබලා කිව්වේ අනික් පක්ෂවලට මීට වඩා වැදගත් කාරණා. ඒ වගේම මිත්‍රවරුනි මේ පාර මේගොල්ලෝ මේ ටෙන්ඩර් එක කෝල් කරේ මම කියන්න ඕනේ බදු ගැන. මොකද අනුර කුමාර දිසානායක මහත්තයා ඉස්සර කිව්වේ මොකද්ද? එක්සයිස් බදු ඔක්කොම අඩු කරනවා කිව්වා නේද? අඩු කරලා දෙනවයි කිව්වා. එහෙම පුළුවන් වෙන්න ඕනේ කිව්වා ආණ්ඩුවකට. නේද? ලෝක වෙළඳ පොලේ ගණන් යනවා නම් බදු අඩු කරන්න. මතක තියාගන්න ගහන හැම පෙට්‍රල් ලීටරේ ගානෙම එදා වැඩි කරන දවසේ අද නෙවෙයි රුපියල් 124යි පෙට්‍රල් බද්ද. ඩීසල් බද්ද 98යි. ඔක්කොම පස්සේ යනවා මෝඩිගේ පස්සේ. මෝඩි අගමැතිතුමා ඩීසල් වලට පනවලා තිබිච්ච බද්ද බිඳුව කළා ඉන්දියාවේ. පෙට්‍රල් වලට පනවපු බද්ද ඉන්දියානු රුපියල් 13 ඉඳන් 3 කළාම. අන්න එහෙමයි පාලකයෝ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. මේක එහෙමද? මේක වැට් එක ගගහ තව වැඩි කරනවා මිත්‍රෝ. වැඩි කර කර කැටේ පුරවනවා. කැටේ පුරවන්නේ මොකටද? පක්ෂයට හයිලක්ස් ගන්න. ඒක මතක තියාගන්න. ඊළඟට මිත්‍රෝනි මේ රටේ ඉතිහාසයේ වැඩිම ප්‍රීමියම් වලට ඩීසල් පෙට්‍රල් ගෙනලා තියෙන්නේ මේ ආණ්ඩුව. සාමාන්‍යයෙන් මීට කලින් පෙට්‍රල් 92ට තිබිලා තියෙන්නේ රුපියල් 6.88යි ලීටරයට. අද කීයද? අද රුපියල් 88යි 98යි හොදේ. රුපියල් 88ක් ලීටරයට ප්‍රීමියම් එක. ඊළඟට ඩීසල් වලට තිබුණේ අපිට ප්‍රීමියම් එක හැටියට තිබුණේ ආසන්නයෙන් ඒ වගේම ගාණක් රුපියල් 7කට ආසන්න ගාණක්. අද ඒක නැගලා තියෙනවා. ඒකත් නැගලා තියෙනවා රුපියල් 46ට ඩීසල් පෙට්‍රල් දෙකම. ඇයි ඒ? ලෝක වෙළඳ පොලේ සිංගප්පූර් ප්ලැට්ස් ඉහළටම නැගපු වෙලාවේ තමයි ඕඩර් එක දැම්මේ. අද ඒවා පහළට වැටලා තියෙනවා. පහළට වැටුණයි කියලා අපේ කට්ටියට ඒක වෙන්නේ නැහැ. එන තෙල් තොග සියල්ලටම මේක බලපාලා තියෙනවා. අපි කියන්නේ ඔව් ඇත්ත යුද්ධයක් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. මේ දිනේ තෙල් මිල ගිය හැටි වැඩිම වෙලාවේ තමයි අනුර කුමාර බිට් කළේ. අපි කවුරුත් දන්නවා මිත්‍රෝනි මේ සෙල්ලම්. මතක ඇති අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් ඔයගේ සෙල්ලමක් දැම්ම තෙල් සංස්ථාවේ 2012. ඒ වෙලාවේ එතුමා කොමිටියක් පත් කළා. ගරු එච්.එම්. පෞසි මහත්තයාගේ නායකත්වයෙන්. නේද ගැමුණු? බාල ඩීසල් සෙල්ලම මතකනේ. ඒ පෞසි මහත්තයා කොමිටියේ මාත් හිටියා, ජෝන්සන් විරත් ඇමතුමාත් හිටියා. අපේ සුසිල් ප්‍රේමජානක ඇමතුමා ඇමති. අන්නේ වාර්තාවේ තියෙනවා කොහොමද කනිතේ නීතිගත සංස්ථාවේ මේ ගේම ගහන්නේ කියලා. මෙතන හිඟේ ඇති කරනවා. මූදේ නැව් තියනවා. කියන්නේ නැව් හරවගෙන එන්න කියලා. මූදේ නැව් තියනවා. ඒවයි ඉතා වැඩි ගානකට තෙල් අර ගන්නවා මහජනයාට කිල්ලව. ඒක තමයි එදා ඒ කොමිටි වාර්තාවේ පෞසි මහත්තයා කොමිටි වාර්තාවේ තියෙන්නේ. ඔය සෙල්ලම අපි හොඳට දන්න හින්දා තමයි අපි 2015 දී අපිට පුළුවන් උනේ අලුත් ටෙන්ඩර් පටිපාටියකට ගිහිල්ලා රුපියල් 154 තිබිච්ච පෙට්‍රල් 114 දෙන්න, 134 තිබිච්ච ඩීසල් 95ට දෙන්න. මේ ආණ්ඩුවෙන් ඒවා බලාපොරොත්තු වෙන්න එපා. මේ ආණ්ඩුවෙන් ඒ කිසිවක් වෙන්නේ නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා කාලය ඉක්මලා යන නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේවට ප්‍රතිකර්ම නැද්ද? මේවට ප්‍රතිකර්ම තියෙනවා. පළවෙනි දේ තමයි බලශක්ති සුරක්ෂිත භාවය. මේ රටේ බලශක්තිය සුරක්ෂිත කරගන්න හැම ආණ්ඩුවම වැඩ කළා. එදා 2010 දී අපි පියසි මත වහල මත සූර්ය බලාගාර ඇති කළා. අද මෙගාවොට් 2200ක් තියෙනවා. පුත්තලම ගල්ලංගුරු බලාගාරයේ තියෙන 900යි. ඒ වගේ කීප ගුණයක් මේක මෙගාවොට් 4000 කරන්න වැඩපිළිවෙලක් තිබුණා. ගෝඨාභය මහත්තයා ඒක ගෙනාවා. කරේ නැහැ. මේගොල්ලෝ මොකද කළේ? සූර්ය බලාගාර වහලා දැම්ම අපේ හාමුදුරුවෝ.
50කින් කැපුවා සූර්ය බලාගාර. තුට්ටු දෙකයි රුපියල් 14යි යුනිට් එකට දෙන්නේ. කිසිම කෙනෙක් සූර්ය බලාගාර අද හදන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න පුත්තලම ගල්ලංගුරු බලාගාරය 2039 දී වහන්න වෙනවා. අපිට තියෙන්න ඕනේ විකල්පයක්. ඒ විකල්පය අපි ගොඩනගමු. ගල්ලංගුරු නැති, තෙල් නැති, රටේ බලශක්තිය රටෙන් උත්පාදනය කරන වැදගත් දේශමාමක වැඩපිළිවෙලක් අපි ගොඩනගා ගමු. මේ රටට ඇති වෙන්න හරිත බලශක්තිය තියෙනවා. මේ රටේ ගෑස් සම්පත තියෙනවා. රටේ බලශක්තිය රට ඇතුළෙන් උත්පාදනය කරන වැඩපිළිවෙලක් හදමු. අද බලන්න කියුබාවට වෙලා තියෙනවා. අවුරුදු 40ක් 1991 සෝවියට් දේශයේ වැටුණාට පස්සේ කිසිම වැඩපිළිවෙලක් කරේ නැහැ. කියුබාවේ බලශක්තිය ගොඩනගා. අද මොකද වෙලා තියෙන්නේ? දෙදන නමල යටත් වෙන්න වෙලා තියෙනවා ට්‍රම්ප්. අපිට ඒ වගේ තත්ත්වයක් ඇති නොවන්න නම් ඔය මහා කොමියුනිස්ට් බලවේග වලට නේද? අද ඔය චේ ගුවේරගෙන් ඉතුරුලා තියෙන ඩබල් පොකට් විතරයි මිත්‍රෝ. හරිද? චේ ගුවේර කරේ ගාගෙන ගොඩාද අර තොප්පිය දාලා දෑකැත්තයි මිටියයි ගහලා ඉතුරුලා තියෙන්නේ. සර් මේ ඩබල් පොකට් විතරයි. ඒකත් රට යනකොට ටයිපොල් වෙනවා කතා නැකට. හරි? හොඳේ තවත් මේ රට අපි ඒ තත්ත්වයටපත් කළ යුතු නැහැ. කියුබාවෙනුත් අපි ඉගෙන ගන්න ඕනේ, මේ අර්බුදෙනුත් අපි ඉගෙන ගන්න ඕනේ. අපේ රටේ එතෙන්ට අපි ගෙනියන්න ඕනේ මිත්‍රෝ. ඒ වගේම මිනිස්සුන්ට බලශක්තියට සීමා පනවනවා නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. ලයිට් එක නිවන්න, රෙදි ටික හොදන්න අහවල් දවසට කමක් නැහැ. 2012 දී අපි විධිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. අපේ කතානායකතුමා ඉන්නවා. එතුමාගේ මූලිකත්වයෙන් මේ අර්බුදය ආහම ජාතික සභාව කියලා එකක් පාර්ලිමේන්තුවේ පිහිටුවා. විපක්ෂ නායකතුමා, අගමැතිතුමා ඔක්කොම එතුමාගේ නායකත්වයෙන් අපිට කිව්වා හදන්න කියලා වැඩපිළිවෙල. 3000කට අධික පිරිසක් රැස් කළා. අපි වැඩපිළිවෙලක් හදුවා බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගන්න. ඒක සම්පූර්ණ වැඩපිළිවෙලක් 2022 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල. එහෙම වැඩපිළිවෙලක් මේගොල්ලන්ට තියෙනවද? එහෙම කිසි වැඩපිළිවෙලක් නැහැ. වක්ෂ නායකව රැස් කළා ආලෝ නේද? මොනවද කරන්නේ? හරි? දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අර අමාරු වෙලාවේ බලය ගත්තම අපිට කිව්වද වැඩේ අමාරුයි. වැල්පාලමේ යන්නේ. හරි? මේ අපිට කිව්වේ නෑ මේ බොහොම හොඳ රෝස මල් යහනාව කියලා වගේ අපිට අමාරුයි කියලා එහෙම ගියා. ඒත් අපි දන්නවා මේ වැඩේ අමාරුයි කියලා. එහෙම මොකුත් මේකේ නෑ. තාම හිතන්නේ සමාජ මාධ්‍ය වලින් පුළුවන් කියලා අපි වන්දන්නේ. ඒ විදිහට තමයි යන්නේ. මිට්ටෝර්නි මතක තියාගන්න මේ ආකාරයට ගිහිල්ලා රටේ ආර්ථිකය වැටුණොත් මේ තනින් වැඩ කරගෙන ගිහිල්ලා හුඬු විදියට වැඩ කළ රටේ ආර්ථිකය වැටුණොත් අපිට ණය ගෙවා ගන්න බැරි වෙලා ලබන අවුරුද්දේ නැවත අර්බුදයක් එන්න නියමිතයි. ඒ වගේම අපේ දුගී දුප්පත් ජනතාවට විදුලි බිල වැඩි වෙන්න නියමිතයි. ඒ විදුලි බිලත් එක්ක දැන් මේගොල්ලෝ අමුතුම ප්‍රතිපත්තියක් ගහලා තියෙනවා. දුගී දුප්පත් ජනතාවගේ තඹුත් එකමින් ආපු දරුවා මරු ප්‍රතිපත්තියක් ගහලා දෙනවා විදුලි බිලට. හොඳේ මොකද ප්‍රතිපත්තිය? ඒකක 1000 ගෙවන එකක් ගෙවන්නේ ඒකක 10 ගෙවන එකක් දෙන්නම එක ගාන. ඔන්න ගෙනා දෙන ප්‍රතිපත්තිය. මරු සමාජවාදී. හරි? ඒකක 10 කාටත් එක ගාන, ඒකක 10 කාටත් එක ගාන. ඒක තමයි ප්‍රතිපත්තිය. මේ රටේ මිට්ටෝර්නි මෙච්චර කාලයක් සමාජ සාධාරණත්වයේ විද්‍යාත්මක ක්‍රමවේද අනුව හදපු ඒ අය ක්‍රමය සම්පූර්ණයෙන්ම අද ධනවැද්දන්ට ඕන විදියට, ජාවාරම්කාරීන්ට ඕන විදියට අද මෙයා වෙනස් කරලා තියෙනවා. මේගොල්ලෝ නිකන් ලොකු කතා පැවැත්වුවට ජනාධිපති කාර්යාලයේ වටේ ඉන්නේ මේ රටේ ජාවාරම්කාරයෝ තමයි. කාටල් කැඩුවයි කිව්වට අපි දන්නවනේ කාටල් නේද? ඔය පරණ කට්ටියම තමයි. පරණ කැසිනෝ කාර්යෝ ටික, පරණ එතනෝල් කාර්යෝ ටික, පරණ උන්ඩියල් හවාලා කාර්යෝ ටිකම තමයි මේ ජනාධිපති කාර්යාලයේ වටේ ඉන්නේ. අලුතෙන් කවුරුවත් ඇවිල්ලා නැහැ. මිට්ටෝර්නි. ඒක නිසා අපි අර කිව්වා වගේ මේක මේ ඡන්දෙ ඉල්ලන සන්දානයක් නෙවෙයි. මේක දැනුවත් කිරීමේ සන්දානයක්. ගමේ මේක දැනුවත් කරන්න. විශේෂයෙන්ම අපේ ලාල්කාන්ත මහත්තයා කිව්වයි කියලා දෙනවා මම දන්නේ නැහැ ඇත්තද නැත්තද කියලා. ලයිට් නිව්වද කියලා බලන්න වෙනවයි කියලා. හරි අන්න එනකොට උත්තර දෙන්න බලාගෙන ඉන්න. ඒවට උත්තර සපයන්න ඉන්න. උන්වහන්සේ ගැන කියන්න ඕනේ මම ළඟදී ගියා ගම්පොළ අපේ අනුරාධාරත් මහත්තයත් එක්ක. එදා නොවැම්බර් 27 උණ පඳුරක් ගලවගෙන ඇවිල්ලා අර පාලමේ හැප්පිලා තියෙනවා. පාලමෙන් 3න් එකක් වැහිලා. මිනිහාගේ ඇමතිකමේ හයිය කොච්චරද කියනවනම් උණ ගහ කපලා නැහැ තාම. කියන්නේ නැහැ. මට මේවා කජු වගේ. එමනේ කියන්නේ අපේ ලාල්කාන්ත සහෝදරයා. හරි? අනේ ලාල්කාන්ත මහත්තයෝ කයි ගහන්න කලින් අර උණ ගහ කපන්න. එතන තියෙනවා අර මොරගොල්ල ජලාශයෙන් කඩාගෙන ආපු කන්ටේනර් ටික තාම. ඒ ටික අයින් කරන්න. දිට්ටා සුලි කුණාටු එක මිනිහෙකුට මේ සිංහල අවුරුද්ද එනවා. දෙමළ අවුරුද්ද එනවා. එක මිනිහෙකුට ගයක් හදලා නැහැ. සුනාමි ආහම මේ රටේ ස්වච්ඡා සංවිධාන දහස් ගාණක් ඉදිරිපත් වෙලා ගෙවල් හැදුවනේ. එක මිනිහෙකුට ගයක් හදන්න දුන්නේ නැහැ.
එක මිනිහෙකුට බත් කටක් දෙන්න දුන්නේ නැහැ. ඔක්කොම පක්ෂ ආයතනයෙන් කරන්න ගියා. පක්ෂයට කරන්න දෙයක් නැති බව අද ඔප්පු වෙලා දිනවා 4 මාසයකට පස්සේ. පුංචි මිනිස්සු ටිකක් මෙට්ටෝරුනේ මේගොල්ලෝ. අපේ මිනිස්සු අහුණාට මුන් හරි පුංචි මිනිස්සු ටිකක්. මුන්ගේ වෛරය නම් හරි ලොකුයි. ඒක මතක තියාගන්න. ඒක හින විශාලයි. පුංචි මිනිස්සු ටිකක් ඒක ගැන අපි මතක තබා ගන්න. එහෙනම් ඔබ තමුන් ආන්සලා මතක තියාගන්න. අපි ආණ්ඩු කළා. අපේ ආණ්ඩුවල හිටපු ඇතම් අය බරපතල වැරදි කළා. ඒ වැරදි වල ප්‍රතිඵල අපි ඔක්කොටම දරන්න වුණා. මෙරටේ ජනතාවට දරන්න වුණා. ඒ නිසා අපි අනාගතයක් ගොඩනගා ගන්න ඕනේ. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු, අලුත් මිනිස්සු, තරුණ ජනයා, අලුත් ඡන්දදායකයා ගොඩනගා ගන්න පුළුවන් අලුත් ගමනක් අපි යන්න ඕනේ මිත්‍රවරුනි. ඒ අලුත් ගමනට අවශ්‍ය කරන වැඩිහිටි ක්‍රියාකාරීත්වය, පළපුරුදු ක්‍රියාකාරීත්වය අපි ලබා දෙන්න ඕනේ. ඒ ලබා දීම සඳහා අනාගතයේ කිසි සැකයක් තියාගන්න එපා. පුළුවන් නම් මැතිවරණ පවත්වන්න කියන්න. ඒ මැතිවරණවලදී අනිවාර්යයෙන්ම මේ රට ගොඩනගන දේශ මාමක බලයක් එනවා කියන පණිවිඩය අද අවිස්සාවෙන් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම නිහඬයි.